ලෝකයේ සිටින දරුණුතම හැකර්වරුන් ගැන කතා කරද්දී බොහෝ විට අපගේ මතකයට එන්නේ තනි පුද්ගලයන් හෝ කුඩා අපරාධ කණ්ඩායම්. නමුත් සැබවින්ම ලෝකයේ වඩාත්ම දියුණු සහ විනාශකාරී සයිබර් ප්‍රහාර බොහොමයක් පිටුපස සිටින්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර් ඒකකයන්. මෙම කණ්ඩායම් ඔවුන්ගේ රටවල් වෙනුවෙන් බුද්ධිතුරතුරු සොරකම් කිරීමට, යටිතල පාසුකම් කඩාකප්පල් කිරීමට සහ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට අතිනවීන තාක්ෂණයන් සහ උපක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් ලෙස 2010දී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එල්ල වූ ස්ටක්ස්නෙට් ප්‍රහාරය සයිබර් යුද ඉතිහාසයේ වැදගත්ම සන්ධස්ථානයක් ලෙස සැලකෙනවා. මෙම ප්‍රහාරය ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ කේන්ද්‍රවලට භෞතික හානි සිදු කළ අතර එය ඇමරිකාව සහ ඊශ්‍රායලි විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් බවට විශ්වාස කරනවා. 2010දී ලොව පුරා පැතිරී ගිය WannaCry ransomware ප්‍රහාරය මගින් මිලියන ගණනක් පරිගණක අක්‍රිය කළ අතර එය උතුරු කොරියානු හැකර්වරුන් හා සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. එම වසරේම නොට්පෙටියා නම් වූ සයිබර් ප්‍රහාරයේ යුක්‍රේනියට දැඩි ලෙස බලපෑ අතර එය රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර්වරුන්ගේ ක්‍රියාවක් ලෙස සැලකෙනවා. 2020දී සිදු වූ SolarWinds හැක් කිරීම එක්සත් ජනපද රජයේ ආයතන කිහිපයකටම බලපෑ අතර එය රුසියානු රාජ්‍ය හැකර්වරුන්ගේ තවත් ප්‍රබල ප්‍රහාරයක් වුණා. රාජ්‍යයන් තම සයිබර් යුද හැකියාවන් ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂඥ හැකර්වරුන් බඳවා ගනී. මේ සඳහා පරිගණක විද්‍යාව සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල උපාධිධාරීන් මෙන්ම අදාළ ක්ෂේත්‍රයන්හි හැකියා සහිත පුද්ගලයන්ද තෝරාගනු ලැබෙනවා. සමහර අවස්ථාවලදී රජයන් පෞද්ගලික හැකින් කණ්ඩායම් හෝ සයිබර් කුලි හේවායන් හැවත් සයිබර් මර්සනරීස්ද තම අරමුණු සඳහා යොදා ගනී. උතුරු කොරියාවේ ලාසරස් ගෲප්, රුසියාවේ ෆැන්සි බෑ සහ ටූල්ලා වැනි කණ්ඩායම් රාජ්‍ය අනුග්‍රහය ලබන ලොව වඩාත්ම දියුණු සහ භයානක හැකර් කණ්ඩායම් අතරට ගැනේ. මෙම කණ්ඩායම් බොහෝ විට Advanced Persistent Threats නම් ක්‍රමවේදයන් භාවිතා කරමින් දිගු කාලයක් පරිගණක පද්ධති තුළ සැඟවී සිටමින් බුද්ධි තොරතුරු රැස් කරනවා.